දැන් ඔය මේ වෙනකොට මේ වගේ බෞද්ධ කලා නිර්මාණ කොච්චර විතර කරලා තියෙනවද? මම හිතන්නේ මගේ අතින් දිනු වෙච්ච ඒවා 150කට විහාරවල සාමාන්‍යවා ලොකු කුඩා ඒවායිද ඊට වැඩි. ගුරුතුමත් එක්ක එකතුලා කරපු ඒවා ගත්තොත් මම කොහොමද එතකොට අභාවයෙන් පස්සේ මම තනියම කියලා අර්ථකථනට බැස්සේ. ගුරුතුමාට සම්බන්ධ වුණේ කොයි කාලෙද? 1973 මට අවුරුදු 13යි. 73 අගෝස්තු මාසේ 9 වෙනිදා. තමයි මට අවුරුදු 13යි අවුරුදු 6ක් දිනට මම ගියේ ඉස්කෝලේ. ගුරුතුමා ගැනත් ටිකක් කියන්න බලන්න. කියන්නේ මේ ඉතිහාසයේද? ගුරුතුමාගේ ඉතිහාසයේද? නෑ ගුරුතුමා කවුද? ඥාති නෙමෙයි. ගුරුතුමා කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරේ, මගේ කමනේ වෙනස් කරේ එතුමා. මොකද අපි බොහොම ඒ කියන්නේ චිත්‍ර හා මූර්ති ශිල්පී ලිවේරිස් මහත්මයා ගැනද ඔය කියන්නේ? ඔව් ඔව්. ලිවේරිස් මහත්මයා කියන්නේ මාතලේ හිටපු ලංකාවේ ප්‍රසිද්ධ ශිල්පියෙක්නේ. එතුමා දකුණු පළාතෙන් ඇවිල්ලා මාතලේ පදිංචි වුණා. කවටයාමුඩි විහාරයෙන් තමයි එතුමා ප්‍රසිද්ධ වුණේ. ඊට පස්සේ කවටයාමුඩියෙන් මාතලේ දේශේ පුරාම වැඩ ටික විහාර වැඩ ටික එතුමා කරා. ඊට පස්සේ ඒ තුලින් අය දකුණට ගියේ නැහැ, ගමට ගියේ නැහැ. මාතලේ පදිංචි වුණා. පදිංචි වුණාට එතුමා කරපු සුවිශේෂ දේ තමයි මේ උඩරට පළාතෙන් යන ශිල්පියෝ මේ පුහුණු කරපු එක. ඒ වෙනකොට දකුණේ විතරයි තිබුණේ. එතුමාගේ ඒ කරපු කාර්යය එහෙම නැත්නම් ඒ කරපු ව්‍යායාමයේ ප්‍රතිඵලයක් තමයි අපි උඩරටින් මාතලෙන් අපි බිහි වුණේ. ගුරුතුමා එක්ක ඒ කාලේ කී දෙනෙක් විතර ඔය විදිහට මේ ගෝලයෝ 73 වගේ වෙනකොට හිටියා මම හිතන්නේ 14 දෙනෙක් විතර මම එනකොට හිටියා. ඒකෙන් 3 දෙනෙක් හිටියා වැඩ කරන්න පුළුවන් ශිල්පියෝ කියලා උඩරට අය. අනිත් අය දකුණේ මාතලෙන් ගෙන්නා මේ වෙනකොට ඒ 14 දෙනෙක් ගේ අවසාන එකනා තමයි මං හිටියේ. ඒ 73 වෙනකොට. එතනින් පස්සේ දෙතුමාගේ එකතු වෙච්ච අය අපි ගෝලියෝ එකතු වෙච්ච අය පිරිසක් හිටියේ. දැන් ඔය ස්වාධීනව කටයුතු කරන්න පටන් ගත්තේ කොයි අවුරුද්දේ ඉඳලාද? 1900 මට අවුරුදු 25. ඒ කියන්නේ 1980 ගණන් වල. 85 මම බැද්දේ. 80 වගේ තමයි මම තනියම වැඩ කියන ගුරුතුමා ඉද්දී ගුණා තනියම කරේ. එතුමාගේ වැඩ පවරුවේ මට. එතුමා ජීවිතේ ඉන්නකොටත් මට තමයි බැලුවේ එතුමා බාරගන්නේ. ඊට පස්සේ 85 වගේ තමයි 85න් පස්සේ වගේ තමයි එතුමා කිව්වා එතන ඔයලා පෞල් කාර්යවලදී 85ම විවාහ වුණේ. ඒකට 85 පස්සේ එතුමා කිව්වා ඉතින් ඔයාලා පෞල් කාර්යෝ ඒ හන්දා තනියම ස්වාධීනව කොටගෙන ඕන යමකම හරි අම්ම කරගන්න යත තනියම වැඩ අරගෙන තමන්ගේ පැත්ත හදාගන්න. 85 පස්සේ තමයි මම තනියම මේ ගමනේ ආරම්භ කළේ. එතනින් පස්සේ තමයි මේ ඔය රත්න ලංකා විහාර කර්මාන්ත ආයතනයේ කියන එකයි පුහුණු කිරීමේ වැඩසටහනක් හැටියට පොදු සංවිධානයක් හැටියට සමාධි කලාත්මක සංවර්ධන පදනම කියන එක හදාගත්තේ. දැන් එතන සමාජිකයෝ හැටියට කී දෙනෙක් විතර ඉන්නවද? මේ වෙනකොට 40ක් විතර 42ක් විතර ඉන්නවා. ඒගොල්ලන් මොන හරි ව්‍යවස්ථාවක් යටතේ එකමුතු වෙලා ඉන්න අය? ඔව් අපේ සංවිධානයක් තියෙනවා. ඒ සංවිධාන ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. මොකද උපදේශක මණ්ඩලයක් ඉන්නවා. ඊට පස්සේ විධායක සභාවක් ඉන්නවා. විධායක සභාව තෝරන්නේ ප්‍රවීණ ශිල්පියෙක්. ඒ විධායක සභාව තමයි තීන්දුව කරන්නේ මේ ගමනේ ගන්න ඉහළ සාකච්ඡා තීන්දුව ගන්න. එතකොට ඊට පස්සේ
ආධුනික සභාව කියලා තියෙනවා. ඒක තමයි අනිත් ශිල්පී කට්ටිය මාසෙට එයාලගේ ඇස්සින් පවත්තලා ඒ කටයුතු කරගෙන යනවා. ඒක යාළුවෝ සුබ සාධන කටයුතු තියෙනවා. ඉතින් ඒ ව්‍යවස්ථාවට ඇතුළත් වෙනවා. ව්‍යවස්ථාවක් එක්ක තමයි යන්නේ.